හරි. අපි අර මේ පාඩමේ අපි අතන නවත්තපු තැනින් අපි පටන් ගන්න තියෙන භාගය අපි කරේ. මේ ටික නම් ගොඩක් අය දන්නවා. ටික අපි යනවා බේසික් if function. බලමු ඇක්ටිවිටි එකක් තියෙන කියලා. ටික ලෝඩ් කරමින් හරි. අපි දැන් මෙතනින් බේසික් if function එක නම් කතා කරා. එතකොට මේ nested if කියන්නේ මොන වගේද? nested if කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපිට හොඳටම ගැලපෙන ටිකක් තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. ඔන්න දැන් මෙන්න ඉන්නවා කවුරු ශිෂ්‍යෙක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ගැන අධිකරණ අංශේ. ඔන්න බලමු. එතකොට දැන් විශ්වවිද්‍යාලේ තියෙන ක්ලාස් තියෙන සිස්ටම් එක මොකද්ද? කියනවා 75ට වැඩි නම්. ඒකට 75ට වැඩි නම් A+ නියමයි. 70ටනේ. එතන 70ට උඩ නම් අපි හිතමු 75ට වැඩි නම් A+. 70 නම් A. 70 නම් අපිට කියනවා A. ඊට පස්සේ අපිට කියනවා 65ට උඩ නම් A-. 60 නම් B+. 60 නම් B+. තේරෙනවද දැන්? අපි හිතමු මෙහෙම ගොඩාක් යටට තියෙනවා. අපි ඊළඟ රිසල්ට් එක ගමු මෙතන ඩිලේෂන් හින්දා. මෙන්න මෙහෙම යටට ගොඩාක් තියෙනවා. එතකොට අපිට දැන් තනිෆ් එකකින් මේක කරන්න බෑ. අපි කියනවා මෙන්න මගේ ලකුණ. මගේ ලකුණ 40යි. අපි හිතමු මගේ ලකුණ 40යි. අපි කියනවා 65 50ට අඩු නම් ෆේල්. හරිනේ. 50ට අඩු නම් W ෆේල් නේ. අපි ඔක්කොම ෆේල් වෙන්නේ. 50ට අඩු නම් ෆේල්. දැන් මගේ ලකුණ 40යි. તો නෙක්ස්ට් ඩිෆ් එක කරන්නේ මුලින්ම කියනවා කියන්නේ එහෙනම් වීඩියෝ වල මාරු වෙන්න පුළුවන් මුලින් නාගට හරි අගින්න මුලට හරි කරන්නේ එතන යනවා if බලන්න මෙන්න මේ ලකුණ බලන්න මුලින්ම මේ ලකුණ 70 වඩා ලොකුයිද 70 වඩා ලොකුයිද 70 වඩා ලොකු විනා මොකක්ද good boy එහෙම කියලා කියනවා ඊට පස්සේ අපි හිතමු ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ බලන්න දැන් අපි හිතමු 75යි 75ට උඩ 75ට යට විතරයි දෙකයි තියෙන්නේ. එහෙනම් අපිට තේරෙනවා 75ට උඩ නම් good boy 75ට යට නම් bad boy. තේරෙනවද? හැබැයි දැන් මේක එහෙම නෙමෙයි. මේකේ ගොඩක් තියෙනවා. නැත්තම් අපි කොහොමද 75ක් ගන්න මේවල? ඊට පස්සේ 75ට බලනවා 70. ඊපස්සේ අපි දන්නවනේ මේ ලකුණ විශාල 70ට එහෙනම් නියමයි. ඊට පස්සේ කියනවා නෑ ලකුණ විශාල නෑ. එහෙනම් අපි කරන්න ඕනේ තව if එකක් දාන්න. නෑ ලකුණ විශාල නෑ. ලකුණ විශාල නෑ. එහෙනම් අපි කරනවා තව if එකක් දාලා බලනවා ඒ ලකුණ 40 ලොකුද කියලා බලනවා 70ට. තේරෙනවද? මම හිතන වලට තේරෙනවද? 70ට. මොන ඒක සත්‍ය නම් අපි කියනවා ඔයාට ඒකක් තියෙනවා කියලා. දැන් අපි හිතමු නෑ ඒකත් නෑ. නෑ ඒත් නෑ. එහෙනම් මේක මෙයාලා මොකද කරන්නේ? එයා කියන තව if එකක් ගන්න. එයි මේ අන්න වලට තේරෙනවද? මෙන්න මේ අන්තිමට if එකක් තියෙනවා. මේ යකාන ඒ වගේ හැමදේම if තමයි තියෙන්නේ මේ පාර. මේ යකා හරියන්නේ නැහැ. ඊටසේ කියනවා මගේ ලකුණු 40. එහෙනම් මොකද? එහෙනම් අන්තිමට අපි දානවා මේ මුකුත්ම වුනේ නැත්තම්. අපි කියනවා මේ මුකුත්ම වුනේ නැත්තම් මෙයාට දෙන්න ලකුණක්. else අන්තිමට else එක දාන්නේ අන්තිමට කියනවා මේ මුකුත්ම වුනේ නැත්තම් මෙයාව ෆේල් කරන්න. මෙහෙම කරොත් අපි ඔක්කොම ෆේල්. එහෙනම් එහෙම කරන්නේ නැහැ වහින්න.
ඔන්නම තමයි nested if කියන එකේ කතාව තියෙන්නේ. දැන් මේ ifs කියන්නේ අන්න nested if එකේම upgrade version එක. ඒ කියන්නේ ඒකේ දැන් nested if එකේ පේනවා if කීයක් ගහන්නද? මේක එක if ගහන්න බෑ. nested if කියන එහෙම ඕනේ. බෑ එහෙම ගන්න ඕනේ. ඔයාගේ එක ලොජික් එකක් තියෙනවා මේකත් එක්ක. ඔයාට ලොජික් දෙක තුන ගන්න පුළුවන් මේ මාස්ටර් තියෙනවා. අත් කලිය හරි. බලනවා. හරි. මුලින් බලනවා. ඇත්ත බහට ලොකුයි. ඇත්ත බහට ලොකුයි. නෑ. හරි. එහෙනම් බලන්න. ඇත්ත බහට ලොකුයි. ඒත් නෑ. ඊට පස්සේ බලන්න. 60 පහට ලොකුයි. ඒත් නෑ. කොහොම ගිහලා බලනවා 50ට ලොකුයි. ඒත් නෑ. නැත්තම් මෙයා ෆේල් කරලා දානවා. කියන්නේ ඒක හරිය අපිට ක්ලීන් වගේ නිකන් අර අප්ග්‍රේඩ් version එක තමයි ifs කියන්නේ. sum ifs කියන්නේ ඊළඟ එක. මේක ගානක් වයිදී හදලා යන්නේ ලේසි වෙයි. සාදරේ බය හතනම් තියනවාලු. ifs නෝ කරේ. හරි දිගයි එකයි ප්‍රශ්නේ. ඉන්ෆර්මේෂන් අලෝලි වන්ට යන දෙනවා. අපි ගමු. නිකන් අපිට හිතන අපි නිකන් අපි නිකන් ඉනල් කාලේ රිසල්ට් එකක් ගමු. මේකත් නිකන් අර වගේ ගත්තාම අපි හිතනවා මෙන්න මෙහෙම. අපි කියනවා B C තමා දේර කල් තිබේ. C S ඒ වගේම W. ඔන්න ඔහොම තිබ්බේ. දැන් හරි. ඊස් අපි කියනවා 75ට වැඩි නම් ඒක 65ට වැඩි නම් 65ට වැඩි නම් B එක 55ට වැඩි නම් C එක 40ට වැඩි නම් S එකක් 40ට කුඩා නම් W එක. එතකොට ඉතින් S අනිත් ඔක්කොම එකට එන්නේ W. අපි ඔන්න මුලින්ම එනවා nested අපි ඔන්න මොකක් හරි තැනක් අපි හඳුනා ගන්නවා. මේක තමයි ලකුණු දාන්න තැන. මගේ රිසල්ට් එක. ඔන්න අපි ලියන්න යන්නේ හොඳ ෆන්ක්ෂන් එක. if ඕන අපිට පුළුවන් මෙන්න මෙතන ඒ ෆන්ක්ෂන් එක ගන්න පුළුවන්. if කියලා මේකෙන් එතකොට අපිට මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. මේ මෙන්න මෙහි මේකෙන් ගහන සමහර වෙලාවට ලේසි වෙනවා. සමහර වෙලාවට අමාරු වෙනවා. මම ඉතින් අර මේකෙන් තේරෙන ඉඳන් මේකෙන් ගහන අරක ලේසියි එහෙම ගහන. මේක ලේසියි එහෙම ගහන. මුලින්ම දානවා if හරි. මුලින්ම බලන්න මේකට අපි මේක ලකුණක් දාන්න දෙමු. මම ගන්නවා 68. හරි. මම වෙන බලනවා if if දාලා ලොජිකල් ටෙස්ට් එක. මේ ලකුණ විශාල නම් හෝ සමාන. එහෙම දැන් 75යි 75යි නේ. ඒකත් දුන්නා ඒ කාලේ. හරි. 75ට නෑ. වැලියු එක සත්‍ය නම් අපි කියනවා මෙයාට දෙන්න ඒකක්. වැලියු එක අසත්‍යයි. දැන් මෙයාගේ ප්‍රතිඵලේ අසත්‍යයි. ඒතර මොකද අපි කියනවා ඔබට තව if එකක් ගන්න. හරි. දාමු. if අයත් මේ ලකුණ මේ D4 බලන්න ඕනේ. විශාලද සමානද කියලා 65ට. 65ට සමාන නම්
අපි කියනවා B කියලා. මීයා ඒත් නෑ. එහෙනම් අපි කියනවා තව එකක් දාමු. if මේ ලකුණ ශාලක සමානයි -5යි. අනේ අපි දානවා 100ක් ඒත් නෑ. කියන එහෙනම් බලන්න මේ ආකාරයේ ලකුණු වැඩිද කියලා. ආත දෙකට වඩා. පේනවා නේද මේක ටිකට ගහගෙන යන්න ඕන. S එකක් එහෙම නැත්තම් ඔන්න දැන් අපි ආවා අන්තිම එකට. ඒ කියන්නේ දැන් ඔන්න W එකෙන් යට තව එකක් නැහැ නේ. ඒකට අපි අන්තිම එක ගහන්න මෙන්න මේ value false. මොකද එහෙනම් අපි ගන්නවා. එතකොට if ගන්න ඕනේ නැහැ. මං හිතනවා වලට තේරෙනවා ඇති කියලා. ඒ කියන්නේ අපි දැන් ඔන්න if ගහගෙන එනවා. එතකොට අන්තිම කොන්දේසි. අන්තිම කොන්දේසි නම් මොකද කරන්නේ? අ, අපි එක if එකක් දාන්න කේ මේස් එකට ගන්නවා. fail. ඊට පස්සේ ඔන්න පළවෙනි වරහන වැහුවා. ඔන්න දෙවෙනි වරහන වැහුවා. පේනවද පාට? ඔන්න රතු පාට. තුන්වෙනි වරහන වැහුවා. හතරවෙනි වරහන වැහුවා. වරහන් හතරක් වහන්න උනා. අපිට මෙයාගේ රිසල්ට් එක. ඔන්න අපි ඒක බලමු. try කරමු. 40 S එක. ඔව් 40 55 4 X එක. අපි ගමු 39. හ්ම් 39. අපිට ගහම නෑ 78යි. ඒ නියම පර්ෆෙක්ට්. මම හිතනවා ඔයාලට තේරෙනවද කියලා. අපි දැන් බලමු මේක. ifs ifs යටතේ කොහොමද ගහන්න කියලා. ifs අපි බලමු මේක ifs නම් කොහොමද වෙන්නේ? මුලින්ම බලමු logical test 1. බලන්න ඕනේ මෙන්න මේ ලකුණ. විශාලද හෝ සමානද? value of true logical test 2 විශාලද හෝ සමානද? දෙපහ value of true නම් අපි දානවා a කියලා. logical test 2 සිදානවා. මේක විශාලද හෝ සමානද කියලා දානවා. 65ට වඩා value of true නම් අපි දෙනවා b කියලා. side මේක ගන්න -5ද අපි දානවා c කියලා. ඊට පස්සේ අපි දානවා එක විශාලද කියලා. 40ට ස්ක්‍රූ නම් අපි දානවා S කියලා. අපි කියනවා එහෙනම් මේ අගය උඩ වුණා 40ට වඩා මෙයා ෆේල් කරා. ඔන්න මං හිතනවා ඔයාලට මේක තේරුණා කියලා. අපිට පුළුවන් වෙන ඔන්න මේක ගිහලා මෙන්න මෙහෙම චුට්ටක් බලාගෙන ඉන්න. value of true logical test 2 logical test 3 logical test 4 මෙහෙම දාන එක ලේසි. මොන false අය කියන්නේ මේකෙ මෙතන තියෙන්නේ මේ ෆෝමියුලා එකට වැටලා තියෙන්නේ. තේරෙනවද මේකේ වැටලා ඇවිල්ලා තියෙන විදිය? හරි. ඔන්න අපි ඒක හරි. අපි ඊළඟට එනවා. ඊළඟ මොකද්ද තියෙන්නේ මේකේ අපිට? tips හරි sum if තියෙනවා average ifs count if. හරි. අපි මේක ටග් කරලා දාමු. ඊට පස්සේ මුලින්ම දෙනවා sum if. හරිම ලේසි. මේ කියන්නේ අපි හිතමු මෙන්න මෙතන ඉන්නවා. ඔයාට පොල්ල තිබු සෙට් එකක්. හිතමු සඳුන් ඔයාට තුන් තැනක පොල්ල තියලා තියෙනවා. හිතමු ලොකු ටේබල් එකක් තියෙනවා. ඔයා ණය දෙන කෙනෙක්. සඳුන් ඔයාට පොල්ල තියෙනවා. ඔයාට ඕනේ සඳුන් දැම්මට කොච්චර ණයක් තියෙනවද කියලා හොයාගන්න. ඉතින් අපිට ගන්න පුළුවන් sum if කියලා ගැහුවා මේ අහනවා අපි
රේන්ජ් එක ගත්තා. මෙන්න මෙතනින් ගන්න ක්‍රයිටීරියා එක මොකද්ද? ක්‍රයිටීරියා එක අපි ගන්නවා tomatoes tomatoes ඒ වගේම ඊට පස්සේ තියෙනවා sum range එක. මෙන්න sum range එක හරි. ඔන්න tomatoes තියෙනවා 3යි තියෙන්නේ. ඒකට 1900 හරි. මම හිතනවා ඔයාලට මේක තේරුණාත්. ඒ කියන්නේ අර මොකක් හරි වගුවක මුලින්ම ක්‍රයිටීරියා එක ගහනවා. මෙන්න සඳුන් ඉන්නේ මෙන්න මේ ටිකේ තමයි සඳුන්ගේ නම තියෙන්නේ. ඉන්න මේ ටිකෙන් අදාළ මේ රෝ ටික හොයාගන්න. මෙයා කරන්නේ යන්නේ එහෙම. ඒ කියන්නේ ටොමැටෝස් එකට ගියා. බලන්න ටොමැටෝස් එකේ අදාළ රෝ එක. රෝ එක තියෙනවා නම් මෙන්න මෙහෙම ගන්න එක තමයි කරන්නේ. හැබැයි බලමු sum ifs කොහොමද වැඩ කරන්නේ කියලා. මේ ගාම sum ifs ඊපස්සේ මෙයාලා අහනවා මුලින්ම sum range එක. අපිට මේ ටිකෙන් තමයි බලන්න ඕනේ. හරි. ඊපස්සේ අපි කියනවා ක්‍රයිටීරියා. අපි ක්‍රයිටීරියා වෙන එකට දෙකක් දාන්න යන්නේ. ඔන්න මෙහෙම. අපි කියනවා මුලින්ම මෙන්න මේකේ බලන්න මේකේ තියෙනවද කියලා මං කණ්ඩාස වෙජිටබල් විතරයි. වෙජිටබල් විතරයි මං කණ්ඩාස මං තනකොළ නෙමෙයි වෙජිටබල් විතරයි කණ්ඩාස. එසේ අපි මෙන්න එහෙම ගහනවා වෙජිටබල්ස් කියලා මෙහෙම ගහනවා. ඔන්න හරි. ඊට පස්සේ අපි බලන්න ඕනේ ඊට පස්සේ බලන්න ඕනේ වෙජිටබල්ස් වලත් මං ආස මේ තක්කාලි වලට විතරයි. තේරෙනවද? එහෙනම් අපි ගහනවා ටොමැටෝස් කියලා මොනව ගහනවා. ඔන්න එතකොට මොකද මෙයා කරන්නේ? මෙයා ඔන්න ඒකට දාලා ගිහිල්ලා ක්‍රයිටීරියා දෙකක් මෙයා බලලා තියෙනවා. මොකද්ද? මුලින් මෙයා බලනවා මේ කැටගරියට ගිහිල්ලා හරි වෙජිටබල්ස්. වෙජිටබල්ස් ටික විතරක් මෙයා මෙන්න එහෙම පාට කරගන්න මුලින්. වෙන විදිහ වෙජිටබල්ස් ටික විතරයි ඔන්න. වෙජිටබල්ස් ටික විතරයි. ඊට පස්සේ මෙයා කියනවා වෙජිටබල්ස් වලමත් මේ මං ආස මේ ටොමැටෝස් වලට විතරයි. මොකද මං හායෙක්නේ. අන්න ඒ වගේ තමයි මේ මෙතනත් කියන්නේ. මං කන්නේ කැරට් නෙමෙයි ටොමැටෝස්. ඔන්න මම ක්ලික් කරනවා ටොමැටෝස් වල අයිටියා දෙකම බලනවා. ඊට පස්සේ මේ දෙකයි මේකේ එකතුව තමයි මෙන්න මෙතන තියෙන්නේ. මං හිතනවාට මේක තේරෙන්නේ නැති කියලා. හරි. ඊට ඊළඟට sum ifs හරි. ඊපස්සේ තියෙනවා sum range. sum if හරි count if. count if average if විතරයි තියෙන්නේ අපිට. කරගෙන යන්න. හරි. average if අපි බලමු. නිවාරය හැමදේම වගේ තමයි. ඒ කියන්නේ average salary of employee who earn more than 5,000 50,000 so average if ඔන්න අපි ගියා ඊට පස්සේ මෙයාලා අහනවා more than 5,000 average salary එක අහන්න. හරි. salary එකට නම් මෙන්න එහෙම ඕනේ. අපි නිකන් average ගහනවා. average ගහලා මෙන්න මේ ටිකෙන් අපිට දෙන්න 5,000. හරි. ඊට පස්සේ average if ඕනනම් average if ගහනවා. average if ගහලා අපි යනවා range එක. හරි. criteria එක බලන්න මොකද්ද? මේක විශාලද හෝ සමානද කියලා 50,000ට ඒ වගේම ඇවරේජ් රේන්ජ් එක ගත්තොත් මෙහෙම ගන්න. මේක නම් එකම තමයි ඇවරේජ් රේන්ජ් එක ක්‍රයිටීරියා රේන්ජ් එක වෙලා තියෙන්නේ. අත් මේ දාලා තියෙනවා.
හරි. මෙන්න මේක එතන වෙලා තියෙන්නේ. අ, අපි ආත්මය කියන ආත්මය කියන ඇවරේජ් if ගහනවා මෙහෙම. මුලින්ම බලමු. ඉෆ්ස් නෙමෙයි අපි ඇවරේජ් if. මෙන්න මේ නම් අතරේ මම කැමති ජනිත්ව ගන්න. මෙතන ජනිත් කියන නම තියෙන කෙනාගේ ඉතින් වැටුප කීයද? වැටුපේ ඇවරේජ් එක මොනවද? ඔන්න එකයි මොකද 20000කින් බෙදම ඒකමනේ. හරි. අපි ටිකක් දැන් මේකේ තියෙන එක බලත් කරලා බලමු. එකක් ඇවරේජ් if මතක ගන්නවා. රේන්ජ් එක අපි මේක දාගන්නවා. ඊට පස්සේ මේකේ මේ මතක තියාගත්ත දේ තමයි මේක අපි ඩබල් කොටේෂන්. මෙන්න මේක ඇතුලේ තමයි ගහන්නේ. අපි නිකන් ගිහම මේක සෙල් එරේ එකක් විසෙනවා. ඒ හින්දා හැමතිස්සෙම මෙන්න මේක ඇතුලේ ගහන්න ඕනේ. 50000ට වැඩි වෙන්න ඕනේ. ඇහුවා. ඊට පස්සේ ඇවරේජ් රේන්ජ් එකත් මේකම තමයි. ඔන්න හරි. ඊට පස්සේ අහනවා average salary of employees who are more than less than තියෙන්නේ. ඉතින් මේක less than නම් අර අනිත් පැත්ත හරවලා ගහන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා number of times product Apple has been sold. හරි. අපි බලමු මේකට count if තියෙන්නේ. මම හිතනවා if එක වලට තේරෙනවද නිකන්. හරි. count if කියන එකත් දැන් අර if අහලම වලට එක්ක වෙලා ඇති. අපි ඉක්මනට ඉර කරලා දාමු. count if කියන්නේ count කියන්නේ ගණන. එමු ලේසි. දැන් මේක ඉන්න තමයි ඔබලා බලන්න. මොකද අපිටත් මේ හැමතිස්සෙම මතක තියෙන්නේ ඕනම කෙනෙක් මතක තියාගන්න බෑ ඔක්කොම. එහෙම ඕනෙත් නෑ. මේක ඔබලා බලන්න count if ගහම නේද? රේන්ජ් එක අපි හිතමු නිකන් රේන්ජ් එකක් තියෙනවා. හරි. ඊපස්සේ ක්‍රයිටීරියා එක මොකක්ද? මම ආස ඇපල් වලට විතරයි. මං කන්නේ ඇපල් විතරයි. හරි. ඔන්න අපි ගහනවා ඇපල්ස් කියලා ගහලා. ඔන්න හරි. ඔයාලට මම හිතනවා තේරුණා කියලා. දැන් අපි ගත්තොත් අපේ ඇපල් කීයක් තියෙනවද? 1යි 1යි 3යි වගේම 4යි. අපි දැන් බලමු count ifs වැඩ කරන්නේ කොහොමද? count ifs කියා IT range මාකෝගෙන මොන දේ කරත් කන්නේ ඇපල් විතරයි. හරි අපි ගහනවාම first කියලා කිව්වා. there's a criteria range too. අපි කියනවා හරි ඔයා ඇපල් කනවා නම් කමන්නේ නැහැ. 50ට වඩා වැඩි වෙන්න ඕන කියලා කියනවා. එතකොට අතගෙන නිවාරෙන් කොටේෂන් ඇතුළේ ගහන්න ඕනම 50ට වඩා වැඩි වෙන්න ඕනේ. හරි. ඉතින් බලමු ඉතින් දෙකයි. බලමු දෙකද කියලා. මේක ගියා නෑ. 50ට වඩා වැඩි නෑ. ඇපල් තමයි 50ට වඩා වැඩි නෑ. ඇපල් තමයි 50ට වඩා වැඩි. 45 කියන 50ට වඩා අඩුයි. මොනවද උත්තරේ දෙකයි. මම හිතනවා ඉතින් මේ ටික හරි කියලා එතන අපි කතා කරපු ටික මේ ඇක්ටිවිටි කරගන්න. මොකද ඇක්ටිවිටි කරොත් මම හිතනවා ගොඩාක් වෙලා ඇහි කියලා. මම වෙලාවක් තිබ්බොත් කරමු. නැත්නම් අර කවුරු හරි ළමයි ඇක්ටිවිටි කරලා තියෙන සම්පූර්ණ ඩ්‍රයිව් එකක් වගේ තියෙනවා. මේ ලින්ක් එක දෙමන හරි මන්නම් කියන්නේ. ඒක මං ගාව නෑ ඇත්තටම. ඊළඟ ඊළඟ පාඩමට මේක තමයි what if analysis accounting and financial modeling. ඒකට මේකේ ගොඩක්ම තියෙන්නේ මේකේ තියෙන මේ ටෙක්නික් ප්‍රධාන ටෙක්නික් තුනයි. ගැන තමයි ඇක්ටිවිටීස් තියෙන්නේ. එතකොට what if analysis කියන්නේ නිකන් ඒ නිකන් ෆෝමියුලා අඳුරාගෙන අපි ඊළඟ කැල්කියුලේෂන් කොහොමද වෙන්නේ ෆෝකස් කරන්න අපිට උදව් වෙනවා අන්න වගේ ගොඩක්ම මේකේ උදව් තියෙනවා. අපි බලමු මොනවද මේක අපිට හෙල්ප් කරන්න කියලා. ඔන්න මුලින්ම අපි යමු ඇක්ටිවිටි 1 එකට. ඇක්ටිවිටි 1 එක හරි. මේක කියනවා මෙන්න එහෙම අගයන් ටිකක් තියෙනවා. සෙන්සිටිවිටි ටේබල් එක හදන්න කියලා කියනවා. හරි. එතකොට මොකක්ද මේ සෙන්සිටිවිටි ටේබල් එක කියලා කියන්නේ?
ඒක මෙන්න මේ වගේ දෙයක්. දැන් අපි හිතමු අ, අපි ගාව ඔන්න ලාභයක් තියෙනවා, මොකක් හරි ප්‍රොෆිට් එකක් තියෙනවා. ඔන්න ප්‍රොෆිට් එකක් මොකක් හරි ලාභයක් තියෙනවා. දැන් ওই ලාභය ඇවිල්ලා තියෙන කොහොම හරි සේල්ස් ප්‍රයිස් එකේ වේරියබල් කොස්ට් අඩු වෙලා කන්ට්‍රිබියුෂන් එක ඩිමාන්ඩ් එක මිලලා කොහොම හරි ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් අපිට කියනවා අ, මෙහිම අපි කියනවා අපි විකුණු 100 දී අපේ ලාභය කීයද? 105 දී අපේ ලාභය කීයද? 110 දී අපේ ලාභය කීයද? 120 දී අපේ ලාභය කීයද? අන්න ඒ වගේ අ, එක කන්ඩිෂන් එකක් යටතේ එක්ක මොකක් හරි සේල්ස් වොලියුම් එක හරි අ, මොකක් හරි අල් රිලේටිව් මොකක් හරි ලිම් ෆැක්ටර් එකක් යටතේ අපිට වෙන්නේ එහෙම ගන්න පුළුවන්. එතකොට මෙයා කරන්නේ ඒ අදාළ එක හඳුනාගෙන ඒකට අදාළව අපි මේ ටික ගණනය කරන එක තමයි කරන්නේ. මේක උදාහරණ බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට මේ data table එකේ කැලි දෙකක් තියෙන එකක් තමයි one way table, අනික තමයි දෙපැත්තම වල table එක. හරි. යෝනෙනා ක්ලාස් ඇක්ටිවිටි එකට ඒකේ මුලින්ම දෙනවා sales, variable cost, contribution, fixed cost, profit එක. අදාහල මේ පැයලා තියෙන්නේ මේ ටික. එතන විහිළුවට කියන්නේ. ඊට පස්සේ අපිට කියනවා මේක sensitivity analysis එක කරන්න ඕනේ. හරි. 150 දක්වන්න හරි. අපි දැන් මොකද්ද මේ කියන්නේ? මෙයාලා කියන්නේ 100ක් සේල්ස් ප්‍රයිස් එක 100 වෙනි. අපේ ප්‍රොෆිට් එක කීයද? සේල්ස් ප්‍රයිස් එක 105 වෙනි අපේ ප්‍රොෆිට් එක කීයද? 110 දී අපේ ප්‍රොෆිට් එක කීයද? දැන් අපිට ඔක කොහොමද වෙනස් කරන්න පුළුවන්? අපිට කියලා මෙතන වෙනස් කරන්න තියෙන්නේ. අපි වෙනස් කරන අපේ ප්‍රොෆිට් එක වෙනස් වෙනවා. හැබැයි දැන් මේකේ අර එක එක වෙනස් කරන්න වෙන හින්දා මේකේ අපිට වගුවක් වගේ කොහොම ගන්න පුළුවන්. ඉන්න එක තමයි මේකේ තියෙන්නේ අපිට තියෙන වැදගත්කම. ඒක කරන්න මෙන්න මේ වගේ දෙයක් කරන්න ඕනේ. අපි ඔන්න මුලින්ම තේරුම් ගන්නවා මෙන්න මේ ටික තමයි අපිට ඕනේ හොයා ගන්න ඕනේ ටික. ඊට පස්සේ අ, ඒකට උඩ කොටුවක් හිස් තියන්න ඕනේ. ඒ වගේම ඒකට දකුණු පැත්තේ මම පේනවා වලට මම හිතනවා මේ කොටුව වෙන්න ඕනේ මොකක්ද අපේ සම්බන්ධතාවය. ඒ කියන්නේ එක ප්‍රොෆිට් එක හරි මොකක් කර මෙන්න මේ දෙක ලින්ක් වෙන්න ඕනේ එකට. නැත්තම් කොහොමද මෙයා හඳුනාගන්නේ දැන් ඊයේ තිබ්බට මෙව ඒ කාලේ ආපුවා. එතකොට මේ කොහොමද මෙයා නිකන් ස්ක්‍රීන් එක දිහා බලා ඉඳලා මේ බලන්නේ නැහැ නේද? යාට ඕනේ කොහොමද මේ ෆෝමියුලා එක හැදෙන්නේ. එතකොට මෙයා කරන්නේ මෙතන බොහෝ විට ඇවිල්ලා 100 ප්‍රොෆිට් එක තියෙන එක දහම මෙන්න මේක රිලේටිව් කරගන්නවා. ඊට පස්සේ මේකට දාලා සේල්ස් ප්‍රයිස් ගන්න එක කරනවා කරන්නේ. ඔය බලමු මේකට මේක කරලා. දැන් මම මෙතන කරලා ඩිලීට් කරනවා. ඔන්න ප්‍රොෆිට් එක හදුවා. අපි දැන් කරනවා මෙන්න මේක මෙතෙන්ට ගෙන්න ගන්න. හරි. ඊට පස්සේ අපි ඔන්න හොම කරා ගියා data tab එකට what if analysis ගියා. data table ගියා. අපිට ඔන්න එනවා row input cell, column input cell. දැන් මේකේ column නේ. column. ඒ කියන්නේ මම ගන්නවා vertical. ඔන්න column දෙකක් තියෙනවා. ඒතර මේකේ input එක මොකක්ද? මොකද්ද මේක වෙනස් වෙන්නේ? හැමතිස්සෙම වෙනස් වෙන්නේ අපේ sales එක. ඒකට අපි මොකද කරන්නේ? මෙහෙම යනවා. හිල්ල sales ටික් කරනවා. ඕකේද? සුපිරිනේ. ඔන්න මේකත් ආවේ නැති අර ක්ලික් කරලා නැති හින්දා. ඔන්න මෙන්න මෙහෙම තමයි උත්තරය. හරි. ඉතින් දැන් යන්න ඕන අනිත් පැත්තට. ඒ කියන්නේ රෝ වලදී කොහොමද මේක වෙන්නේ කියලා. රෝ වලදී වෙන්නේ අර විදිහම තමයි. අපිට කොහෙන් හරි දැන් මේක නම් උනේ එයා මුලින්ම බලනවා අපේ ඉන්පුට් එක 100යි. අපි දැන් මෙහෙම දැක්කලා බලමු. ඉතින් මේක 99 කියලා බලමු.
මේක හැම මෙතන වෙනස් වෙනවා. හැබැයි අපි ඔන්න දැන් කරමු මෙතන ඒ බොහෝ විට ෆෝමියුලා කරන් දෙන්න වෙනස් වෙනවා. ටික හරි. දැන් මේක කරන්නේ මේකත් අර වගේම තමයි. එන්න මෙහෙම දා ගන්නවා. දාගෙන අපි ප්‍රොෆිට් එක ලින්ක් කරගන්න. මොකද නැත්තම් එතකොට තමයි මෙයා තේරුම් ගන්න මොකද්ද ඕන කියන්නේ. මම හිතන වලට තේරෙනවා. මොකද නැත්තම් කොහොමද පරිගණකයක් මෙහිම වගුවක් දුන්න ගමන් මෙහෙම කැල්කියුලේට් වෙලා එන්නේ. තේරුණාද? එතකොට යා මේ ෆෝමියුලා එක දීපු ගමන් තේරුම් ගන්න හරි. මේක තමයි ෆෝමියුලා එක. සේ චේන්ජ් වෙන මෙන්න මේක. එතකොට බලන්න ෆෝමියුලා එක මෙන්න මෙහෙම දිගහැරලා බලන්න. බලන්න. මම මේක කලින් දාලා තිබ්බේ ඔන්න මේ ටික අයින් කරලා යා මුලින්ම දාමු මේක. යනවා මෙහෙම ක්ලික් කරනවා. දැන් ඒකේ බලා ගන්න මෙන්න මෙහෙම. දැන් මෙහෙම එකක් ආව. තේරුණාද ඔන්න? රෝ එක තියෙනවා. ඔන්න හිස්තැන තියෙනවා. මෙන්න අදාළ ෆෝමියුලා එක. හරි. මෙන්න අදාළ ෆෝමියුලා එක. ඊට පස්සේ මේක දාන්න ඕනේ. ඒක ගොඩක් එහෙට්ටම තියෙන අපි නිකන් මෙන්න මේ වගේ ටිකක් දාලා බලමු. data කියන පිළිය what if analysis මොකක්ද? මෙතනින් data table මේක row එකක් හින්දා row input එක මොකද්ද වෙන්නේ? input එක මෙන්න මේක වෙන්නේ. ඔන්න අපුරු ටැබ්ලා තියෙනවා. දැන් මේක කොහොමද උනේ? උනේ මෙන්න මෙහෙම. දැන් ඔන්න එයා තේරුම් ගන්නවා මෙන්න මේ ෆෝමියුලා එක. එහෙනම් මෙහෙම තු එයා එනවා මෙන්න මෙතෙන්. හරි. 90000 තියෙනවා. එතකොට 90000 මෙතන ලින්ක් කරනවා. එතෙන්ට යනවා. එතෙන් ගියාම ෆෝමියුලා එකක් තියෙනවා. හරි. එයා තේරුම් ගන්න මෙන්න මේ තුනක් තියෙනවා. එයා බලනවා මේ තුනක් ගිහිල්ලා ඒ තුනක් කොහෙටද ලින්ක් වෙලාද කියලා. ඕනේ. ඒ තුනක් ලින්ක් වෙලා තියෙනවා. සේල්ස් එකටයි වේරියබල්. ඔන්න. සේල්ස් සම්බන්ධනේ මෙන්න මෙතෙන්ට. එතකොට එයා සේල්ස් එක හඳුනා ගන්නවා. සේල්ස් එකට හිමිසරෙන් බදලා. 99 වෙනුවට මෙයා දා ගන්නවා මෙන්න මේ වැලියු ටික 100 105 105 අන්න තේරෙනවද සුපිරිනේ මුගිත වලට තේරෙනවා කියලා එයා එතෙන්ට ගිහිල්ලා සේල්ස් එක දිහා බලලා මෙන්න මේ අදාළ වැලියු ටික දානවා මොකද අපි අතනින් දානවා නේද මොකද්ද අපි චේන්ජ් ചെയ്യുന്നത് කියන්නේ අර ඩේටා ටේබල් එක අරන් මෙන්න මෙතනින් පරිවර්තනය දැක්කද අපි එතන මොකක් තීරුවනේ අන්න ඒ තෝරන එක තමයි චේන්ජ් සෙල් එක. එතකොට අපි තෝරුවේ සේල්ස්. එතකොට එයා ගිහිල්ලා බලනවා ඒකට 100 දාන්න. 105 දාන්න. 110 දාන්න. ඔන්න ඔහොම තමයි මේකේ කතාව වෙන්නේ. හරි. ඊයන් ඔන්න ක්ලාස් ඇක්ටිවිටි දෙකට. ක්ලාස් ඇක්ටිවිටි දෙකේ තියෙනවා මෙන්න මේ ටේබල් જાති. two way data table තියෙනවා. අපි කලින් දැනගත්තේ එක පැත්තයි. ඔයාලට මතක ඇති එක්ක කොලම් එක. එක්ක රෝ එක. දැන් අපි කරන්න යන්නේ දෙපැත්තම. කොහොමද දැන් කරන්නේ? මෙන්න මෙහෙම. ඔන්න අපි සුපුරුදු ගාන තියෙනවා. ඉන්ට්‍රිබියුෂන් එක්ස්පෝස් ටේබල්.
fixed cost. හරි. ඊපස්සේ මෙයාලා කියනවා ගානට ගියාම ඒගොල්ලෝ දෙන්නෙත් නැහැ හරි. මෙයාලා කියනවා changing sales price and demand. Demand mean 18 to 12,000 හරි. ඔන්න demand එක තියෙනවා. ඔන්න sales price එක මේ පැත්තෙන් තියෙනවා. මේ පැත්තේ ඔන්න demand එක තියෙනවා. ඔන්න sales price එක යටට දාලා. එතකොට මේ dual table එක අපි කරන්න ඕනේ. දැන් මේක අපි ගමු මෙන්න මේ ටික තමයි table එක. ඔන්න අපේ table එක. ඔය තියෙන්නේ. ඒකට මේ dual table එක කරන්න ඕනේ. මෙන්න මෙතෙන්ට තමයි අපේ අදාළ ෆෝමියුලා එක වැටෙන්නේ. profit එක නම් profit එක ෆෝමියුලා මෙන්න මෙතෙන්ට තමයි වැටෙන්න ඕනේ. කියන්නේ හරි මැද්දට කියන්නේ අර ඔහොම තිබ්බහම නිකන් අර 20 තැනක් අහු වෙන තැනට තමයි ඒක දාන්න ඕනේ. තියෙනවා මේක දාමු. ඊට පස්සේ ඔන්න ඔහොම ක්ලික් කරගන්නවා. ක්ලික් කරගෙන data table vertical analysis data table. ඒකට මේ කියනවා raw input cell. දැන් බලන්න raw එක උනොත් තියෙන raw එකේ තියෙන sales price එක. එහෙනම් අපි sales price එක ගාවට ගිහිල්ලා කියනවා මෙන්න මේක. එතකොට කොලම් එකේ තියෙනවා කොලම් එකේ තියෙන selling price මේ demand එක. demand එක කොහෙද? demand එක තියෙන්නේ මෙන්න මෙතන. හරි. ඔන්න ගානට ආවා. විශේෂයි නේද? හරි. හරි. අපි දැන් මේක අනිත් පැත්තට තියදී බලමු. අර විදිහමයි. ක්ලික් කරා data වලට ගියා. data analysis data table මේ දීලා තියෙන අර අපි අර දෙක පටලගෙන එක. ඊට පස්සේ යනවා raw input. දැන් මොකද input එක වෙන්න ඕනේ? raw එකේ මොකක්ද තියෙන්නේ? raw එකේ තියෙන්නේ demand එක. ඒකත් මම ගියා demand එක තියෙනවා. කොලම් එකේ තිබ්බේ sales price එක අර විදිහම පද්දෙන්නේ දකින්න. D10 ආසන්. හරි මෙතනලා තියෙන්නේ අපි demand එක මේ ෆෝමියුලා එක දාගන්න බැරුණා. ඉන්න එක දාගත්තාම ගානට ඊළඟ අපි ඔන්න ෆෝමියුලා එක දාගන්න බින්දු. ඔන්න ඔක්කොම බින්දු. මොකද බින්දුවෙන් තමයි ෆෝමියුලා එක ගන්න. තේරුණා? මෙන්න දෙක ගුණ කිරීම දෙක. හරි හරි ඇති. ඔන්න ඔහොම තමයි මේකේ data table වැඩ කරන්නේ. එතකොට තියෙනවා activity වල කරන්න ටික. අපි යනවා ඊළඟට goal seek. goal seek. හරි. ඉතින් goal seek අපි යනවා. එනවා ඊට පස්සේ අපිට මෙන්න හිතලා දෙනවා නිකන් අපේ කවුද ලෙක්චර් කෙනෙක් මේක හැදුවා කිව්වේ සුපිරියට හදලා තියෙන්නේ. මේ දින අපිට ඉන්ට්‍රස්ට් ෆැක්ට් එක ගත්තා ඊට පස්සේ මෙතන නම්බරයක් එනවා. ඊට පස්සේ මේ නම්බරේ ගිහිල්ලා මෙතෙන්ට යනවා. නෑ ඉතින් යන මේක ඉප්ස් details මොනවා හරි. එතන input මේ output. අනිවාර්යයෙන් මේක වැඩ කරන්න හැටි තේරුණා. D10 තියෙන. යාලා බලනවා අපිට උන present value එකද future value එකද
මොකද්ද? ඒකට අදාළ නම්බර් එකක් දීලා තියෙනවා 1 2 3 කියලා. ඊට පස්සේ එක නම් මේ ගුණ වෙන්න ඕන මෙන්න මේ අගේ. ඊට පස්සේ මේක මෙතෙන්ට දාලා අර විදිහට මොකද කරලා තියෙන්නේ? අර විදිහට කරලා තියෙනවා. ඩේටා ටේබල් එකක් දාලා. ඊට පස්සේ මේක ෆියුෂන් වැලියු වෙනවා. අර විදිහටම ඩේටා ටේබල් එකක් දාලා. ඊට පස්සේ දැන් මේ ෆෝමියුලා එක හැදිච්ච ඉඳලා තමයි මේ තියෙන්නේ. 1 plus 1 plus r මම හිතනවා වැඩි තේරෙනවා කියලා. ටිකක් ඔයාලට දාලා හදලා තේරුම් ගන්න මේක හැදිලා තියෙන විදිහ. ඊළඟට එනවා ගෝල් සීට් එක අපි හිටියේ. ෆිට් එක තියෙනවා. ප්‍රයිස් 500 cost 300 cost මෙන්න මේ වගේ ඊට පස්සේ අපි බලමු දැන් මේක කීයද ප්‍රොෆිට් එක කියලා. නම්බර් තුනක බ්‍රේක් කියලා. කමිටි කියන්නේ දැන් බලන්න. ඉතින් අද වෙනවා. බ්‍රේක් ඉවෙන් එකට 6000ක් වෙනවා. ඊට පස්සේ අපි නා ගෝල් සීක් එක. selling price per unit fixed cost unit cost profit. selling price එක දාගමු 500ක් එතන. ඊට පස්සේ දාගමු variable cost එක. හරි. මම මේක දෙන්නේ පුරවගත්ත අර විදිහමයි. selling price එක දාගත්තා, variable price එක දාගත්තා, fixed cost එක දාගත්තා. ඊට පස්සේ unit sold එකට ඔයාලා කැමති යාළුවක් දාගන්න. අපි නිකන් 7000 වගේ දාගත්තා. මොකද එතන break even එක 6000ක්. එතකොට profit එක ගන්නවා unit එකෙන් break even number එක අඩු කරලා ඒක ගුණ කරනවා contribution එකෙන්. මේ දින වලට ඒක තේරෙනවා මේක හැමෝටම 7000න් 6000 අඩු කරලා 1000යි 10200 ගුණ කරාම ලක්ෂ 2යි. මොනවාක තමයි මෙතන වෙලා තියෙන්නේ. දැන් මොකද goal seek කියන්නේ? ඔන්න දැන් තමයි කතාවට එන්නේ. දැන් goal seek කියන්නේ goal seek කියන්නේ මේ වගේ. ඒ කියන්නේ හරි එක වැඩ set set මෙයා අහනවා අපිට මොකක්ද මේ වැඩි කරගන්න හරි අඩු කරගන්න හරි අවශ්‍යතාවය තියෙන. අපි කියනවා මේ එහෙමයි අපිට අවශ්‍යතාවය තියෙන මෙන්න මේ වගේ ලාභය වැඩි කර ගැනීම සඳහා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ඔබට කීයක් නම් මේ ලාභය ගන්නවා කියන කෝටියක්. හරි මොකක් හරි අදාළ ආගේ මෙන්න මේක දාගන්න. ඊට පස්සේ කියනවා මොනව වෙනස් කළාද? මම කියන අපිට වෙනස් කරන්න වෙන්නේ මෙතන. අපි කියමු මිල වැඩි කරන්න විදිහකුත් නැහැ. හැබැයි මෙහෙම කරේ. මේක ලංකාවේ හින්දා variable cost එක අඩු කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. සමහර විට variable cost එක අපි බලමු. මොකද ඊට පස්සේ ඔන්න ඔක තමයි තියෙන්නේ. අපි කියමු අපිට ගන්න ඕන ප්‍රොෆිට් එක ලක්ෂ 3කට 3යි change අපිට change කරාම change වෙන්න ඕන නෑ variable cost එක. අන්න එන්නේ දුන්නේ මෙයා කියනවා ඔබ වනාහි ඔබට ලක්ෂ 3ක ප්‍රොෆිට් එකක් ගන්න ඕන. ඉන්න මෙවෙන් variable cost එක අපිට 200ට අඩු කරන්න වෙනවා කියනවා. අන්න තේන ගෝල් කියන්නේ ගෝල් සීක් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. මොකක් හරි ගෝල් එක හදා ගන්නවා. ඒ ගෝල් එක හදාගෙන ඒක ෆලෝ ත්‍රූ කරන එක තමයි කරන්නේ. අපි මේක දැන් ඔන්න වෙනස් එකක් වෙනත් දෙයක් කරලා මෙතන
if analysis goals අපි කියන නෑ අපිට දැන් ඕන මේක මේ selling price එක අපි කියන දැන් උද්දමන කාලයක් අපිට පුළුවන් මේකේ මිල වැඩි කරන්න අපි කියන අපිට මරිලා profit එක තමයි අපි අරමුණ ලාභය ලාභය ක්ලික් කරලා අපි කියන මේ පාර මිලියනයක් අපිට හොයා ගන්න ඕනේ කියලා. අදයි ලක්ෂයෙන් විදිහට මොනවම වෙනස් කරන්නේ. ඒ කියන උද්දමනේ හින්දා මෙන්න මේ වගේ. අම්මා අපේ දෙකමාරක් විතර වැඩි වුණා. අපගේ selling price එක. දැන් ඔයාලා මෙතන එක දෙයක් දකින්නේ. මොකක්ද ඒක දෙය? එක දෙය තමයි මෙයා හැමතිස්සෙම වෙනස් කරන්නේ අ, ඒ අදාළ එක විතරයි. දැන් එයා මෙතන වේරියබල් එක වෙනස් කරේ නැහැ. මෙතන ෆික්ස්ඩ් කොස්ට් එක වෙනස් කරෙත් නැහැ. ඔයාලට පේන්නද? ඊටසේ යුනිට් සෝල්ඩ් ගන්න වෙනස් කරෙත් නැහැ. මෙයා කරේ මොකද්ද? මෙයා කරේ සෙලින් ප්‍රයිස් එක උඩට දැම්ම විතරයි. අපිට ඔප්ටිමම් මික්ස් එක ගන්න නම් අර අපි සෝල්ඩ් එකේ කතා කරලා ඒ වීඩියෝ එකම දාලා ඇති. මම හිතනවා ඔයාලට මේක තේරෙන්න ඇති කියලා. ඒ අදාළ එක විතරයි එකයි වෙනස් කරන්නේ. මොකද මේකේ තියෙන දේ අන්න ඒක තමයි. සෝකේදී නම් අපි යම් බලන ඇක්ටිවිටි මොනවද තියෙන්නේ. net present value NPV in this case මම සමහරවිට මෙන්න මේකෙම තියෙන ගාන නෙමෙයි ගත් හදාගත්තේ මේ සමහරලාට කොහොම දිගට හදන්න අමාරු වෙන අර ඔයාලට කියලා දෙන්න ලේසියට ඒ අදාළ කැලි ගන්න මේ දුර බල වැරදි තියෙනවා ඒක තමයි උත්තරය කියලා. ඔන්න අපි යනවා ඊළඟට සිනාරියෝ මැනේජර්. දැන් මොකද්ද මේ සිනාරියෝ කියන්නේ? පිළිගන්න මේක කොපි කරගමු. multiple rate selection ගන්න හරි. මෙන්න මෙහෙම එකක් අපි කොපි කරගමු. best case, most likely case, worst case. කියන ගාන ප්‍රයිස් එක කියලා හිතමු මේක. එනවා ප්‍රයිස් එක ගත්තා. ඉතින් මේක දාගන්න. ඩිජිට් කරා ප්‍රයිස් එක දාගන්න. ඊට අපි දාගන්නවා. මේ තියෙන්නේ selling price එක මේ තියෙන cost එක අපිට යුනිට් එකට ගන්න යන cost එක කියලා කියයි. cost per unit දාගන්න එක. ඊට පස්සේ අපිට එනවා profit එක channel දෙන්න. අය දාන්න. CA ඊට පස්සේ profit එක නා කොහොමද? A1 sale කරනවා. අන්න එහෙනම් ෆෝමියුලා ක්‍රම මෙතන ගහනවා. මේක ගුණ වෙන්න ඕනේ. නැත්තම් මෙන්න මෙහෙම කරේ. මේක ගුණ වෙන්න ඕනේ. selling price එකෙන් cost එක දුන්නා. cost එක 500ක් කළා sorry. දැන් මම පොඩ්ඩක් percentage තියලා තියෙනවා. tab එකම percentage. ඒකම අගයක් පැන දෙනවා.
ඕනනම් ටිකක් තාත් පොඩි කරගමු අපිට ලේසි වෙන්නේ. ඒක කමන්නේ. ඊට පස්සේ අපි මෙන්න මෙතෙන්ට ගන්නවා. මොකද්ද මෙතෙන්ට ගන්න අපි ගන්නවා sales price එකයි profit එකයි තියෙන මේ percentage එක. ඔන්න අපි ඔතෙන්ට ගන්නවා. දැන් බිල්ල ටක් ගාලා වෙනස් කරගමු. හරි. දැන් අපි කරන්න යන්නේ දැන් අපිට තේරෙනවා මෙහෙම කරමු. ඊට පස්සේ අපි යනවා ඔන්න සිනාරියෝ මැනේජර්. මේක තමයි අපි ඉන්නේ එක. මේකේ තියෙන්නේ මුලින්ම ඇඩ් දෙනවා ගිහිල්ලා මොකක් කරනවා අපි දෙමු බෙස්ට්. ඊට පස්සේ අහනවා changing cell. දැන් මේක මොනවද change උනේ? මේක change උනේ මොනවද? හිතන්න බලන්න. මේක change උනේ මෙන්න මේ තුන. ඔය sales price එක ඒකෙන් අඩු වුණා cost එකෙන් මොකක්ද අරක වැඩි වුණා. ඔය ඊපස්සේ අපි ඕකේ දෙනවා. පළවෙනි අවස්ථාවේ මේක ඕකේ දෙන්න. හරි. ඊට පස්සේ ඔන්න තව එකක් ඇඩ් කරනවා. අපි කියනවා most changing cell එක තියෙනවා. ඕකේ දීලා දැන් අපි වැලියු ටික දාගන්න මෙන්න මෙහි 175යි 70යි ඊට පස්සේ 40යි සත්තාවික කැට් කරගන්නවා changing cell ඔන්න එක හරි ඕකේ දී ගන්නවා වැලියු 80යි 200යි 10යි 200යි 10යි ඔන්න අපි ඒ කරමු ඊපස්සේ අපිට දැන් මේක කරන්නේ මෙයාලා කරන්නේ මේකට අදාළව අපිට මේකේ වුණ දේ අපිට පැහැදිලි කරන ඔය දෙයක් තමයි කරන්නේ අපි සමරි ගෙන් කියලා අහනවා සිනාරියෝ සමරිගේ රිසල්ට් සෙට් ඒ කියන්නේ මේ දැන් මේ තුනෙන් මොකද්ද දෙයියනේ උනේ කියලා මේ එක ගැන අහනවා මොකද්ද උනේ කියලා. එතකොට මොකද අපි කරන්නේ? අන්න ඒ රිසල්ට් එකේ තියෙන සෙල් එක අපි හොපනවා. ඔන්න දැක්කද? ඔන්න ඕක තමයි සිනාරියෝ මැනේජර් එකෙන් වෙන්නේ. මේ තියෙන දැන් අපි ප්‍රොෆිට් එක එකට දුන්නෙත් නැහැ. එයා දන්නෙත් නැහැ ප්‍රොෆිට් එක ගැන. එයා මොකද කරේ? මෙන්න මේකේ ෆෝමියුලා එකට ගිහිල්ලා අර කලින් විදිහටම තේරුණාද? K10 එකයි මේක අතර මේක බලලා මං හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා. මම ආයෙත් ටග් ගාලා කියලා දෙන්නම්. ඒ කියන්නේ අපි නෑර කොන්දේස් ටිකක් තිබිලා මොකක් හරි උත්තරයක් එන දෙයක් මෙන්න මෙතන තියෙනවා. ඒකින් කරන්නේ ඒකට දාලා රිසල්ට් එක අරන් දෙන එක. යා report එක අරන් දෙන එක තමයි කරන්නේ. මේ තියෙන්නේ. අපි මොනවද වෙනස් කරපු input ටික. ඒකට දාලා මොනවද ආපු උත්තර. අපි මතක කලින් ඒවා හැදුවා. අන්න ඒවා තුන තමයි. මේ තුනම නිකන් එක හා සමාන තුනක් තමයි තියෙන. තව solve එක තියෙනවා. එතකොට මේක හරි. නෑ මඩම්. good night.